අන්‍යංහසයෝ කොරියානු භාෂාව ඉගෙන ගන්න කැමති ඔයාව කොරියන් චිංගු YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. කොරියානු භාෂාව සරලව ඉක්මනින් ඉගෙන ගන්න කැමති නම් කොරියන් චිංගු YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. හරි අපි දැන් කොරියානු හෝඩියේ පළවෙනි පාඩමට යමු. කොරියන් හෝඩියට කොරියානු භාෂාවෙන් කියන්නේ හන්ගල් කියලා. කොරියානු භාෂාවේ ස්වර 21කුත් ව්‍යංජන 19කුත් තියෙනවා. අපි ඉස්සරහට පිළිවෙලට ස්වර කියන්නේ මොනවද ව්‍යංජන කියන්නේ මොනවද කියලා ඉගෙන ගනිමු. කොරියානු හෝඩියේ ස්වර ඔක්කොම 21ක් තියෙනවා. ඒ ස්වර 21 මූලික ස්වර විදියටත් සංයුක්ත ස්වර විදියටත් බෙදෙනවා. මූලික ස්වර 10කුත් සංයුක්ත ස්වර 11කුත් මේ හෝඩිය ඇතුළත්. හරි අපි දැන් ස්වරයක් කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරමු. ස්වරයක් කියන්නේ මොකක්ද ව්‍යංජනයක් කියන්නේ මොකක්ද කියලා හරියට අවබෝධ කරගෙන තමයි අපි මොන භාෂාව වුණත් ඉගෙන ගත යුතු. සෑම භාෂාවකම ස්වර තියෙනවා. අපි මේකට ඉංග්‍රීසි භාෂාවේ ස්වර උදාහරණයකට ගමු. ඉංග්‍රීසි හෝඩියේ ඔක්කොම ස්වර 5ක් තියෙනවා. A, E, I, O, U මේ තමයි ඉංග්‍රීසි භාෂාවේ ස්වර 5. ඉංග්‍රීසි හෝඩියේ ඔක්කොම අකුරු 26යි. එතකොට ඉතිරි අකුරු 21ම ව්‍යංජන අකුරු. ස්වර අකුරු අපිට පැහැදිලිව ශබ්ද කරන්න පුළුවන් A, E, I, O, U වශයෙන්. ව්‍යංජන අක්ෂර අපිට ඒ විදිහට පැහැදිලිව උච්චාරණය කරන්න බැහැ. මොකද ව්‍යංජන අකුරු ඔක්කොම හල් අකුරු නිසා. B අකුරේ නියම ශබ්දය අල් බයන්න උබ්. මේක ශබ්දය අල් සයන්න අල් ඩයන්න අල් ෆයන්න අල් ගයන්න අල් චයන්න අල් ජයන්න අල් කයන්න වශයෙන්. මේ අකුරේ නම තමයි B. මේක ශබ්දය උබ්. මේ අනිත් අකුරුත් ඒ විදිහට හල් ශබ්දයෙන් ඉතිරි ඉංග්‍රීසි අකුරු 21ම හල් ශබ්දයෙන් උච්චාරණය වෙනවා. එහෙමනම් ස්වර කියන අකුරු තනිව උච්චාරණය කරන්න පුළුවන් වුණාට ව්‍යංජන අක්ෂර තනිව උච්චාරණය කරන්න බෑ. ව්‍යංජන අක්ෂර තනිව උච්චාරණය කරන්න නම් ස්වරයක් එකතු විය යුතුයි. එහෙමනම් මේ අල් බයන්න ව්‍යංජනයට ඒ කියන ස්වරය එකතු වුණාම බා කියලා උච්චාරණය වෙනවා. එම විදිහටම ඊ කියන ස්වරය එකතු වුණාම බේ කියලා උච්චාරණය වෙනවා. B කියන ව්‍යංජනයට I කියන ස්වරය එකතු වුණාම B කියලා උච්චාරණය වෙනවා. එහෙමනම් දැන් ඔයාලට පැහැදිලි ඇති ස්වර කියන්නේ ව්‍යංජන අක්ෂර උච්චාරණය කිරීමට උපකාරී වෙන අක්ෂර කියලා. එතකොට ව්‍යංජන කියන්නේ ස්වරයක ආධාරයෙන් උච්චාරණය වන අක්ෂර. ඔයාලට කොරියානු භාෂාවෙදිත් මේ උදාහරණය සරලව දකින්න පුළුවන්. එහෙමනම් අපි දැන් යමු කොරියානු භාෂාවේ මූලික ස්වරවලට. හරි ඔයාලා පුංචි නෝට් එකක් ලියා ගන්න. ස්වර යනු ව්‍යංජන අක්ෂර උච්චාරණය කිරීම සඳහා ආධාර වන අක්ෂරයි. ව්‍යංජන යනු ස්වරයක ආධාරයෙන් උච්චාරණය වන අක්ෂරයි. හරි එහෙමනම් දැන් අපි බලමු කොරියානු හෝඩියේ මූලික ස්වර ලියන්නේ කොහොමද කියලා. කොරියානු හෝඩිය අකුරු ලියනකොට මුලින්ම ඉහළ සිට පහළටත් වමේ සිට දකුණටත් තමයි අත හසුරුවන්නේ. ඔයා මේ පුංචි නෝට් එකත් ඔයාගේ පොතේ ලියා ගන්න. කොරියානු හෝඩියේ අක්ෂර ලිවීමේදී ඉහළ සිට පහළටත් වමේ සිට දකුණටත් අත හසුරුවමින් අක්ෂර ලිවිය යුතු වේ. දැන් ඔයාලට පේනවා ඇති කලින් වගේම අකුරු ලියන්න ඕන පිළිවෙලත් එක්ක අංක පිළිවෙලට මම මේ අකුරු ලියන විදිය ඔයාලට පෙන්වලා දීලා තියෙනවා. හරි දැන් මේ ස්වර අකුරු එකින් එක අපි ඔක්කොම ලියලා බලමු. අපි දැන් කොරියානු හෝඩියේ මූලික ස්වර 10 මේ විදිහට ලියමු. ඔයා හොඳට මේ වීඩියෝ එකේ ආ අකුර ලියන පිළිවෙල හොඳට බලාගෙන ඉන්න. පළමුව ඉහළ සිට පහළටත් දෙවනුව වමේ සිට දකුණටත් තමයි අපි කොරියානු අක්ෂර ලියන්නේ. අපි දැන් මේ ලියුවේ කොරියානු හෝඩියේ ආ යන්නයි. ඉතින් මේක අපිට අයන්න විදිහටත් ගන්න පුළුවන්. පළමුව ඉහළ සිට පහළට දෙවෙනුව වමේ සිට දකුණට. ඔයා මේ අකුරු ලියන පිළිවෙල හොඳට මතක තියාගන්න. අපි මේ ලියුවේ කොරියානු හෝඩියේ යා ස්වරයයි. අපිට මේ අකුර යයන්න විදියට ගන්නත් පුළුවන්.
අපි දැන් මේ ලියන අකුර අ ශබ්දයෙන් ශබ්ද වෙන්නේ. ඕ නෙමේ ඕ. ඕ අකුර කියලා අපිට ඒ විදිහට මේක ශබ්ද කරන්න බෑ. ඕ කියලා විතර අපිට මේක ශබ්ද කරන්න පුළුවන්. ඒක නිසා තමයි ඔයන්න යටින් අපි පුංචි ඉරක් අඳින්නේ. ඒක අපිට අඳුර ගන්න ලේසි වෙන්නේ. අපි දැන් මේ ලියන ස්වරය යෝ කියලා ශබ්දයෙන් ශබ්ද වෙන්නේ. යෝ නෙමෙයි යෝ. ඒක නිසා තමයි අපි කලින් වගේම මේ අකුර යටිනොත් පුංචි ඉරක් අඳින්න අපිට අඳුර ගන්න ලේසි වෙන්නේ. අපි දැන් මේ ලියන අකුර ඕ කියලා අපිට ශබ්ද කරන්න පුළුවන්. ඒ අකුරම ඕ කියලා ගන්නත් පුළුවන්. අපි දැන් මේ ලියන ස්වරය යෝ ස්වරය අපිට මේක යෝ කියලා ගන්නත් පුළුවන්. අපි මේ දැන් ලිව්වේ ඌ ස්වරය. අපි දැන් මේ ලියන්නේ යූ ස්වරය. අපි දැන් මේ ලියන්නේ අ ස්වරය. අයන්න නෙමේ අ. අපිට අකුර අඳුර ගන්න පහසු වෙන තමයි අපි අයන්න යටින් ඉරක් අඳින්නේ. අපි දැන් මේ ලියන්නේ ඊ අකුර. හරි දැන් ඔයාලට පේනවා ඇති අපි ලිව්ව මූලික ස්වර 10ම මෙතන තියෙනවා. ඉතින් ඔයා මේ මූලික ස්වර 10 ඔයාගේ පොතේ ලියා ගන්න. ඔයාලට මේක පැහැදිලි නෑ වගේ නම් මම පැහැදිලි ෆොටෝ ටිකක් මේකට දාන්න. මේ ෆෝන් එකේ ලියලා හදපු නිසා තමයි අකුරු පොඩ්ඩක් පැහැදිලිම ඇති. පැහැදිලි අකුරු සහිත ෆොටෝ එකක් දැන් මම ඔයාලට මේ වීඩියෝ එකේ පෙන්නන්න. ඔයා මේ අකුරු ටික ඔයාගේ පොතේ ලියා ගන්න. ලියන පිළිවෙලත් හොඳට ඔයා මතක තියාගන්න කලින් වීඩියෝ එකේ පෙන්නුවා වගේ. ඔයා මේ අකුරු ටික ඔයාගේ පොතේ ලියාගෙන ඉවර වුණාම ඔයා මෙන්න මේ පුංචි නෝට් එකත් ඔයාගේ පොතේ ලියා ගන්න. ස්වරයක් අක්ෂරයක් ලෙස ලියන විටදී සෑම විටම ශබ්දයක් උච්චාරණය නොවන ව්‍යංජන අක්ෂරයක් වන එහෙම නැත්නම් බිඳුව අක්ෂරය ලියා පසුව ස්වරය ලිවිය යුතුය. ඔයාට කොරියානු හෝඩියේ ස්වර අකුරු තනියම ලියන්න බෑ. බිඳුව අක්ෂරයත් එක්ක තමයි ඔයා මේ ස්වර අකුරු ලියන්න ඕන. අපි දැන් බලමු ස්වරයක් ලියන ආකාරය පිළිබඳව. අපි දැන් සිරස්වර ලියන ආකාරය බලමු. සිරස්වර කියන්නේ ඉහළ සිට පහළට ලියන ස්වරවලට. ඉතින් ඔයාලට මේ විදිහට තමයි සිරස්වර අකුරු පහ ලියන්න තියෙන්නේ. අපි දැන් මේ සිරස්වර පහ ලියලා බලමු. අපි දැන් මුලින්ම ආ ස්වරය ලියමු. ඉතින් ඔයා මේ විදිහට ස්වරයක් ලියන්න කලින් බිඳුව අක්ෂරය ලියලා ඉවරලා තමයි ස්වරය ලියන්න ඕන. ඔයාලට පැහැදිලි වුණා කියලා හිතනවා. ස්වරයක් ලියන්න කලින් බිඳුව අක්ෂරය ලියලා ඉවරලා තමයි අපි ලියන්න අවශ්‍ය ස්වර අකුර ලියන්න ඕනේ. අකුරු පොඩ්ඩක් පැහැදිලි මදි ඇති මේ ෆෝන් එකෙන් ලියන නිසා මම මේ පැහැදිලි අකුරු ටිකක් මේ වීඩියෝ එක අවසානයේ කලින් පෙන්වුවා වගේ පෙන්වන්න. ඔයා මේ අක්ෂර ලියන විදිය ඔලුවට දාගන්න මේ වීඩියෝ එක බලන්න. දැන් ඔයාලට මේ පේන්නේ අපි ලියපු ස්වරයයි ඒ ස්වරය ලියන ආකාරයයි. ඔයා මේ ටිකත් ඔයාගේ පොතේ පැහැදිලිව ලියා ගන්න. හරි අපි දැන් තිරස්වර ලියන ආකාරයත් මේ විදිහටම බලමු. ඔයා මේ ටිකත් ඔයාගේ පොතේ සටහන් කරගන්න. කලින් විදිහටම තමයි මේ ටිකත් මුලින්ම බිඳුව ලිව්වා ඊට පස්සේ ස්වර අක්ෂරය ලිව්වා. අද මේ පාඩම මෙතනින් අපි නවත්තනවා. ඊළඟ වීඩියෝ එකෙන් ළමයි සතිය අපි නැවතත් හමු වෙමු.
ඔයා මේ channel එකත් එක්ක දිගටම කොරියන් භාෂාව ඉගෙන ගන්න කැමති නම් මේ channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. නොවන තැන්වල හිතේ සොඳුරුම මුතු හැඟුම්වල නොහිමි කවියක තුණු පැළඳුව කිරුළු වැළපෙයි නොලද සිහසුන වෙතින් ගිලින කඳුළු බිඳුවක් පුලසිපගෙන ගියත් නොහිමිව ඔබට මට වාගේම කඳුලටද මේ කොපුලත සිඹින අයිතිය මගේ හදවත රිතුන තැන්වල නුඹේ කඳුලක නැතේ හැංගුණ පිට අපි හිමි නොවුන තැන්වල කිමද දැනුනේ සෙනේ සොඳුරුම වෙතින් ගිලින කඳුළු බිඳුවක් පුලසිපගෙන ගියත් නොහිමිව ඔබට මට වාගේම කඳුලටද මේ කොපුලත සිඹින අයිතිය සිහිනම නොවන තැන්වල හිතේ සොඳුරුම මුතු හැඟුම්වල නොහිමි කවියක තුණු පැළඳුව කිරුළු වැළපෙයි නොලද සිහසුන වෙතින් ගිලින කඳුළු බිඳුවක් පුලසිපගෙන